මීට දශක කිහිපයකට කලින් ඔය වගේ අහසේ ගුවන් යානය යද්දී ගුවන් යාන උඩින් එක තටුව මේ පියනක් ගැලවිලා සියලු දෙනා පටි දාගෙන හිටියේ. ගුවන් සේවිකාවක් විතරක් ඇවිද හිටියා. එයා විසි වුණා උඩින්. ඔක්කොම බේරිලා එයා විතරක් මැරුණා. ඊයේ පෙරේද ඔක්කොම මැරිලා එක්කෙනෙක් බේරුණා. බලන්න එක එක්කෙනාට මරණේ නැහැ. නමුත් ওই බේරුණ එක්කෙනා සදාකල් මරණයෙන් බේරිලාද? නැහැ. එයා බේරුණේ එයා ඉරණමෙන් ලියාගෙන ආපු මරණේ ඒක නොවන නිසා. සමහර අය මැරෙන්න මෙහි ඉඳලා යන්නේ පිටරටවල් වලට. සමහර අය මැරෙන්න කිලෝමීටර් ගණනක් මුහුද යටට යනවා සබ්මැරින් එකකින් ගිහින්. එච්චර ධනවත් වෙලා එච්චර සුඛෝපභෝගී වෙලා වතුර අස්සටම යනවනේ මැරෙන්න. ඔය තමයි කර්මානුරූප බව කියලා කියන්නේ. ඒ නිසා මැරෙන විදිහ හෝ මැරෙනකොට හිතෙන මොනවද කියලා එච්චර හිතන්න එපා. ඉන්න කල් හොඳයි.